ඔයා කවදා හරි හිතලා තියෙනවද හැමදාම එකම වෙලාවකට ඔයාට ඇහැරෙන්නේ කොහොමද නැත්නම් රෑ වෙද්දි ඇඟට ලොකු මහන්සියක් දැනිලා නිින්ද යන්නේ කොහොමද කියලා. ඇත්තටම අපේ ඇඟ ඇතුලේ කිසිම සද්දයක් නැතුව වැඩ කරන පුදුමාකාර අභ්‍යන්තර ඔරලෝසුවක් තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ සර්කැඩියන් රිදම් කියලා. මේක නිකම්ම හැඟීමක් නෙවෙයි. පෘථිවියේ පැය 24ක කාලචක්‍රයට අනුව අපේ ශරීරය හැඩගස්වන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. අපේ මොලේ මැද හරියට වෙන්න පිහිටලා තියෙන කුඩා සෛල සමූහයක් තමයි මේ ඔරලෝසුවේ ප්‍රධාන පාලකයා වෙන්නේ. මේ ඔරලෝසුව වැඩ කරන්නේ බාහිරින් ලැබෙන ආලෝකය අනුව. උදේට ඉර එළිය වැටෙද්දි අපේ මොලේ අපේ ශරීරය ඇහැරවන හෝමෝන නිකුත් කරනවා. ඒ වගේම රෑ වෙලා කළුවර වෙද්දි නිින්ද ලබා දෙන මෙලටොනින් ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. ඒත් වර්තමානයේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රෑ තිස්සේ ජංගම දුරකථන වගේම පරිගණක තිර දිහා බලාගෙන ඉන්න එක. ඒ වගේ නිකුත් වෙන නිල් ආලෝකය නිසා මොලේ හිතන්නේ තාමත් දවල් කියලා. ඒකෙන් මේ අභ්‍යන්තර ඔරලෝසුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නිදිමත නැති වෙලා අධික මහන්සියක් එක්ක ලෙඩ රෝග රැසක් ඇති වෙන්න හේතු වෙනවා. ලෝකයේ තියෙන අතිශය නිවැරදිම ඔරලෝසුව උන අපේ ශරීරයේ මේ පද්ධතිය ගැන ඔයගොල්ලෝ මීට කලින් දැනගෙන හිටියද? පහලින් කමෙන්ට් කරගෙන යන්න.